අංක 7 ඇන්ටිකිතරා යාන්ත්‍රණය 1901 දී ස්පොන්ජ් කිම්ඩුම් කරුවන් කණ්ඩායමක් ග්‍රීක දූපතක් වන ඇන්ටිකිතරා වෙරළට ඔබ්බෙන් අඩි 148ක් ගැඹුරින් ජලයේ කිමිදෙමින් සිටියේදී ඔවුන්ට ක්‍රිස්තු පූර්ව පළමු සියවස දක්වා දිවෙන රෝම යුගයේ නැවසුන්බෝඩ් හමු විය. ඒ බොහෝ කල පැරණි වුවත් ඒ කැපී පෙනෙන ලෙස පිරිසිදු තත්ත්වයේ පැවති අතර ඊළඟ වසරේ හෙලනික් රාජකීය නාවික හමුදාව විසින් කරන ලද ගවේෂණයකින් ලෝකඩ සහ ගිරිගරුණ ප්‍රතිමා, මැටි භාණ්ඩ, ආභරණ සහ කාසි වැනි සිත් ඇදගන්නා සුළු කෞතුක වස්තුන් ගණනාවක් සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් සුන්බුන් වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ඒවා අතරින් හමු වූ අද්භූත යාන්ත්‍රණයක් නිසාය. ඒ ලොව පැරණිතම ඇනලොග් පරිගණකය යයි විශ්වාස කෙරේ. ජලය යට බොහෝ කාලයක් ගත කර ඇති බැවින් ඒ කුමක් සඳහාද යන්න හෝ ඒ සෑදී ඇත්තේ කුමන ද්‍රව්‍යයකින්ද යන්න හරියටම දැන ගැනීමට අපහසු වූ නමුත් ඒ ලෝකඩ මිශ්‍ර ලෝහයකින් ඉදිකර ඇති බවත් ආකාශ වස්තුන්ගේ චලනය ප්‍රස්ථාරගත කිරීම භාවිතා කර ඇති බවත් සාමාන්‍යයෙන් පිළිගැනේ. තවත් අදහස් අතර මේ පරිශීලකයාට වසරේ නිශ්චිත වේලාව දැන ගැනීමට සාධන ලක්වත්ද නැත්නම් සමහර සෙල්ලිපි මත පදනම්ද ඔලිම්පික් ක්‍රීඩා සහ අනිකුත් නිතිපතා වැදගත් සිදුවීම් පැවැත්වෙන්නේ කවදාදැයි සොයා බැලීමට ඉඩ සලසන නිවැරදි දින දර්ශනයක් විය හැකිද? ඒ ඇදහි නොහැකි තරම් සංකීර්ණ යාන්ත්‍රණයක් වන අතර පුදුමයට කරුණක් නම් එම කාලයේ ශිෂ්ටාචාරවලට වඩා මෙම යාන්ත්‍රණය බොහෝ දියුණුවයි සමහරු විශ්වාස කිරීමයි. තවද වඩාත් ප්‍රාථමික අනුවාදයන් නොමැතිව ඒ ගොඩනැගීමට හැකිවීම ඉතා අපහසුයි. අවසානයේ ලොවටම මීට පෙර එවැනි වෙනත් කිසිවක් දැක නොමැති පිළිබඳව අදටත් ගැටලුවක් මතු කර දී